හායි යාළුවනේ, අපි අද බලන්න යන්නේ රුපියල් 18,000කට වගේ ගන්න පුළුවන් සුපිරි සුපිරි ස්පීකර් එකක්. මේක ඔරින් බෑන්ඩ් එකේ ස්පීකර් එකක්. මේකේ සවුන්ඩ් එකත් ගොඩක් හොඳයි. ඔයාලට මේකට බ්ලූටූත් මයික් එකකුත් හම්බ වෙනවා. ඉතින් මේ වලට බලා ගන්න පුළුවන් බොක්ස් එක, මේ මයික් එක, රිමෝට් එක, ඒ වගේම මේකේ තියෙන ඩිසයින් එක, බොක්ස් එක මුලින්ම අන්බොක්සින් පාර්ට් එක තමයි බලා ගන්න පුළුවන්. බොක්ස් එකේ තියෙන දේවල් මම ඔයාලට කියන්නම්. ඔයාලට බලනකොට ඔරින් කියලා තියෙනවා 8 ඩුවල් ස්පීකර් කියන අඟල්ලට ස්පීකර් දෙකක්. හොඳ බැටරියක් තියෙනවා. ඊට ෆීචර්ස් තියෙනවා. ඉන්පුට් මයික්‍රොෆෝන්, ඉන්පුට් රීචාර්ජබල් බැටරියක් තියෙනවා. ලයිට් ඊට පස්සේ මෙන්න මෙතන මොඩල් නම්බර් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ අනිත් පැත්තට ගියන් පස්සේ අර ඉස්සරහා දිප්ච ටිකම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට ඔරින් බෑන්ඩ් එකේ මොන මේක තමයි. ඒක කියන්නේ සාමාන්‍ය හැම ගොඩක්ම එන ස්පීකර් වලට එන රිමෝට් එකක් තමයි මේක. සි වෙනසක් නැහැ. හරි, අපි දැන් බලමු අනිත් ටික. ඉතින් අන්බොක්ස් කරන් පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්නකොට බලා ගන්න ලස්සන මේ කලර්ෆුල් එලියක් ලයිට් එකක් තියෙනවා. මේ රිමෝට් එක මම ඔයාලට කලිනුත් පෙන්නුවා වගේම. ඉතින් අපි කියන්න ඔයාලට පුළුවන් මේ රිමෝට් එකේ තියෙන්නේ රිමෝට් එකේ කියන්නේ ස්පීකරේ නැති ෆීචර්ස් රිමෝට් එකේ තියෙනවා. ඒකෙන් එහාට මෙහාට කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු ස්පීකරේ දිහා. වෙන මේ ගාන තමයි ගලට උසවලට පේන්නේ නැතුව ඇති. මෙතන ඔරින් කියලා තියෙන මෙතන ලයිට් සිස්ටම් එක තියෙනවා. මෙතන ඔයාලට LED මේක ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේකෙන් අයිඩියා එකක් ගන්න තමයි අමාරු වෙයි සයිස් එක මොන වගේද කියලා. ඒකින්ද මේ සයිස් එක අඟලට ස්පීකර් දෙකක් තියෙනවා. ඔයාලා හිතා ගන්න මේ ලයිට් සිස්ටම් එක මම ඔයාලට දාලා පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි ලයිට් සිස්ටම් එක වෙනස් වෙන්නේ. අපිට ලයිට් ඔෆ් කරලා දාගන්න පුළුවන්. ඉතින් මේක තමයි ලස්සනම කලර්ෆුල් ලයිට් සිස්ටම් එක. ඉතින් අපි මෙතන උඩ තියෙන බටන් වලට ගියන් පස්සේ ඔයාලට වම් අත පැත්තෙන් බලා ගන්න පුළුවන් ඕෆ් එක සහ වොලියුම් එක. ඉතින් ඊට පස්සේ මෙතන බටන් සෙට් එක තියෙනවා. නෙක්ස්ට් කරන බටන් එක තියෙනවා. නවත්තන බටන් එක, වොලියුම් අඩු වැඩි කරන බටන් එක වගේම බල්බ් මාරු කරන එක තියෙනවා. UX එකක් තියෙනවා. ෆෙන් ගහන්න පුළුවන්, රීඩර් එකක් ගහන්න පුළුවන්. ඒ වගේම කොළ පාට එකක් තියෙන්නේ මයික් ඉකෝ එක. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන මයික් එක. ඉතින් ඊට මෙහා පැත්තේ තියෙන ටැබල් පාඩය බේස් සහ රීබේස් එක. ඉතින් පිටිපස්සට ගියන් පස්සේ ඔයාලට ස්ටිකර් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එයාලගේ මොඩල් නම්බරෙත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දැන් මේක සවුන්ඩ් එක පොඩ්ඩක් මොන විදිහද කියලා අහලා බලමු යාළුවනේ. සවුන්ඩ් එක අපි දැන් කැරෝ එකක් කියලා බලමු.